ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවේ ඇමතිවරුත් මේ මැතිවරණ ව්‍යාපාරය තුල අපිට පේන්න තිබෙනවා විශේෂයෙන්ම අනියම් ආකාරයේ බලපෑම් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයක් දැන් පේන්න තිබෙනවා. මොකද දැන් ජනාධිපතිතුමා අපි දැක්කා විශේෂයෙන්ම කන්තලේ දැන් දින කීපයකට කලින් නැගෙනහිර පළාතේ කන්තලේ පවත්වපු රැළියකදී මීට කලින් දකුණේ මාතර ප්‍රදේශයේ පවත්වපු රැළියකදී එකම දේ කියනවා. ඒ එකම දේ තමයි එතුමා කියනවා මේ ප්‍රාදේශීය සභාවල නගර සභාවල බලය එතුමන්ලට ලබා දෙන්න. එහෙම ලබා දුන්නේ නැත්නම් එතුමන්ලා ඒවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැයි කියන එක එතුමා විවෘතවම ප්‍රකාශ කළා තිබ්බා තැන් කීපයකම. එතකොට එතුමා මේ මුදල් දෙන්නේ නැහැයි කියන එක තුල එතුමා අදහස් කරන්නේ එහෙමනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැනටම පිළිගන්නවා ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් යම් ප්‍රමාණයක ඒගොල්ලෝ පරාජය වෙන බව ඔහු දැන් පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් පරාජය වෙන බව පිළිගත්ත හින්දානේ එතුමා කියන්නේ මේවා පෙරදුනොත් මුදල් දෙන්නේ නැහැයි කියලා. ඒතකොට දැන් එයා පිළිගන්නවා දැන් මේ ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් යම් ප්‍රමාණයකට ආණ්ඩුවේ බලය නැති වෙලා යනවයි කියන එක පිළිගන්නවා. ඒ හින්දා තමයි දැන් එයා අනියම් ආකාරයේ බලපෑමක් කරන ඡන්දදායකයන්ට ඕගොල්ලන්ගේ ප්‍රදේශවල සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා එතුමා යම් ආකාරයක බලපෑම් කිරීමේ පණිවිඩයක් තමයි මේක ජනතාවට ලබා දෙන්නේ. ඒකට ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක් තමයි ජනාධිපතිවරයා මේ කරලා තියෙන්නේ.